පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි ආදර සහෝදර සහෝදරියනි, මේ ශුද්ධ යාගයට සහභාගී වීමට අපි හැම කෙනෙක්ම සුදුසු වන පිණිස අපි ඇති වුණ අඩුපාඩුකම් වැරදි මතක් කරගෙන ඒවට ස්වාමින් වහන්සේගෙන් සමාවිල්ලමින් මොහොතක් යාක්ෂා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පවුල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ මාගේ මහත් වරදින්ය. එහි භාග්‍යවන්ත නිත්‍ය කන්‍යමරියතුමියගෙන්ද සියලු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සම්දානන් වන දෙවියන් වහන්සේට යාඥා කරලමෙන් අවනත වෙල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපිට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාක්ෂා කරමු. දෙවි ස්වාමිනී, භාග්‍යවත් කොස්මස් හා ඩේමියන් මුනිදුන් සමරන මෙදින ඔබ ශ්‍රී නාමයට ප්‍රශංසාවත් වේවා. ඔබ වහන්සේ තුමන්ට සදා මහිමේ දානය කළ සේම අපද ඔබ වහන්සේගේ නිරන්තර දයා ආරක්ෂාවෙන් පිහිටවන සේක්වා. මෙකෙද ඔබ හා ශුද්ධාත්මයන්න් සමග සදහටම ජීවත් වන්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමු කියවීම ජෙරමියා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. මේ ජනතාව තම සමිදානන්ගේ හඬට සවන් නොදෙන ජාතියකි. ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක, මා ඔවුන්ට අණ කළේ මාගේ හඬට කීකරු වන්න. එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලාද මාගේ සෙනග වන්නහුය. නුඹලාට සුභසිද්ධිය වන පිණිස මා නුඹලාට අනුකරන මාර්ගය අනුව හැසිරෙන්න කියාය. එහෙත් ඔහු සවන් දෙන්නේවත් කීකරු වන්නේවත් නැතිව හිතුමතේද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුවද හැසිරෙමින් ඉදිරියට යාම වෙනුවට පසුබැස ගියහ. නුඹලාගේ පියවරුන් මිස්ර දේශයෙන් පිටත්ව පැමිණිදා සිට අද දක්වා නොකඩවාම මම මගේ සේවකයන් වූ දිවසිවරුන් ඔවුන් වෙත එවීමි. එහෙත් ඔවුන් සවන් දුන්නේවත් කන් යොමු කළේවත් නැත. ඒ වෙනුවට ඔහු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝය. ජෙරමියා නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත් ඔහු නුඹට සවන් නොදුන්නෝය. නුඹ ඔවුන්ට අඬගසන නමුත් ඔහු නුඹට උත්තර නොදෙන්නෝය. එබැවින් ඔහු තමන්ගේ දෙවිස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන් දැනුමැතිකම් නොපිළිගත් ජාතියකි. සත්‍ය ඔවුන් තුල නැත. ඒ සියල්ලම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැයි කියන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසෙන්නේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදූ පර්වතයාණන් හට ප්‍රීති හඬ නගා තුතිගී ගයමු. තුතිගී ගයමින් එතුමන් අභිමුවට ගමන් කරමු. එතුමන් හට ජයමංගල ගී ගයමු. පිළිතුර. සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. එන්න හිස නමා එතුමන් හට නමස්කාර කරමු.
අප මැවූ සමිඳුන් නබිමුව දනින් වැටෙමු. එතුමානෝ අපේ දෙවිඳා නෝය. අපි එතුමන්ගේ සෙනගය. එතුමානන්ගෙන් පෝෂණය ලබන බැටළුවෝය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. එතුමන් පවසන දේට සවන් දුන්නොත් යහපති. පාලුකරේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේදී මෙන්ද මෙරීබා නම් ස්ථානයේදී මෙන්ද ඔබේ සිත් දැඩි කර නොගන්න. එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කළෝය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ හඬ අද ඔබට ඇසේ නම් ඔබේ සිත් දැඩි කර නොගන්න. සුපුවත් ජයනද. සමිඳුන් අට තුතිගේ ගයනා වඳිමු පුදමු අපි එකතු වෙලා සමිඳුන් අට තුතිගේ ගයනා වඳිමු පුදමු අපි එකතු වෙලා ඔබගේ මුළු හදවතින් දැන්වත් මා වෙත හැරී එන්න. මක් නිසාදයත් මම මෘදු වූද දයානුකම්පාවෙන් පූර්ණ වූද කෙනෙකු බැවිනි. සමිඳුන් අට තුතිගේ ගයනා වඳිමු පුදමු අපි එකතු වෙලා සමිඳුන් අට තුතිගේ ගයනා වඳිමු පුදමු අපි එකතු වෙලා ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමා විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා. වරක් ජේසුස් වහන්සේ ගොළු දුෂ්ටාත්මයෙකු දුරු කරමින් සිටිසේක. දුෂ්ටාත්මය දුරුවෙත්ම ගොළු මිනිසා කතා කළේය. සමූහයෝ පුදුම වූහ. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසෙන් යයි කීහ. අන් සමහරු උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස ස්වර්ගයෙන් හාස්කමක් උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙසේ කීසේක. තමාටම විරෝධව බේදූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළුවන්නේය. තමාටම විරෝධීව බේදූ යම් ගෙදරක් ඇද්ද ඒ පිරිහි යන්නේය. සාතන් ඔහුටම විරෝධව බේදව සිටී නම් ඔහුගේ රාජ්‍ය පවතින්නේ කෙසේද? මා දුෂ්ටාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහුය. ඒත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්ම දුරු කරමි නම් ඔබේ අනුගාමිකයෝ කවරෙකුගේ අනුහසින් ඔවුන් දුරු කරද්ද? මෙලෙස ඔබේ අනුගාමිකයෝම ඔබේ තර්කය බිඳ දමති. ඒත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්ම දුරු කරම් නම් සැබවින්ම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ කෙරෙහි උදා වී ඇත. අවියායුධගත් බලවන්තයෙකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපල සුරක්ෂිතව ඇත. ඒත ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම් ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන කොල්ලකාගත් දේ බෙදාගන්නේය. මගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂය, මා සමග රැස් කිරීමට උදව් නොකරන්නා විසිරුවා හරිනු ලබන්නේය. ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
සුළු මොහොතකට හැකියාව වාඩි වෙන්න. අපේ ආදර සහෝදර සහෝදරියනි, මාදාපර දරුවනි, ජෙරමයා දිවස්පසාදිවරයා ඊශ්‍රායල් ජනතාවට ආරාධනා කරනවා දෙවි මඟ ගමන් කරන්නට. මේ දෙවි මඟ ගමන් කරනවා කියලා කියන එකේ අදහස තමයි හික්මීමක් ඇතුව විනයක් ඇතුව ජීවත් වෙනවා කියන එක. අපි ගත්තොත් ඕනෑම දෙයක් ඕනෑම ජීවිත රටාවකට මේ හික්මීම විනය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. පුංචි උදාහරණයක් ගමු. අපි මහපාරේ ගමන් කරද්දී මේ හික්මීම විනය කියන එක නොතිබ්බොත් මොකද වෙන්නේ? කල ලයිට් එකට ගියාම රතු දාලා තියෙද්දි මං ගමන් කරනවා. මොකද වෙන්නේ? හැප්පිලා ජීවිතේ විනාශ වෙනවා. මේක තමයි හික්මීම. මේක තමයි විනය. මේක මහපාරේ ගමන් කිරීමේදී විතරක් නෙමෙයි. මේක පවුල තුලත් එහෙමයි. පවුල තුලදී තාත්තට විනයක් තියෙන්නට ඕනේ, අම්මට විනයක් තියෙන්නට ඕනේ. එතකොට තමයි මේ පවුල ඉදිරියට යන්නේ. බැරිවක්වත් ඒ තාත්තගෙන් බලාපොරොත්තු වෙන විනය ඒ පවුල තුල, ඒ තාත්තා තුල නැත්නම්, ඒ අම්මගෙන් බලාපොරොත්තු වෙන විනය ඒ පවුල තුල නැත්නම් ඒ පවුල ඉදිරියට යනවද? නැහැ. ඒ පවුල විනාශ වෙනවා. අපි දෙව්සත්වලේදී අවුරුදු 14ක් 15ක් විනයානුකූල ජීවිතයකට පියුතුමල්ල වෙන්න ඉන්න අයව උගන්වන්නේ ඒකයි. ඒ විනයානුකූල ජීවිතය තුළ ගත කළේ නැත්නම් වැඩි කල නොගොස් ජීවිතය විනාශ කරගන්නවා. ඒ විනයානුකූල ජීවිතය අවශ්‍යයි ජීවිතයේ අවසානයේ දක්වා ගමන් කරන්නට. ඒ විනය තමයි උගන්වන්නේ. ගොඩක් වෙලාවට කතෝලික පාසල් වලට දරුවන් යොමු කරවන්නට කතෝලික නොවන අය ආවහම ඇයි ඔයගොල්ලෝ මේ පාසල තෝරගන්නට උත්සාහ කරන්න කියලා කියද්දි දෙන උත්තරේ තමයි නෑ ෆාදර් එතන හොඳ විනයක් තියෙනවා. ඒ නිසායි අපි දරුවව ඒකට යොමු කරන්නට උත්සාහ කරන්නේ. මේක තමයි උත්තරේ. අපි අදට සහෝදර සහෝදරයනි මේක අපේ ජීවිතවලටත් ඒ වගේම බලපානවා. අපේ ජීවිතවලටත් ඒක එහෙම්මම තමයි. අපි හැමෝම මරණය මතු ජීවිතය බලාපොරොත්තු වෙන අය. එමනම් ඒ ජීවිතය අයිති කරගන්නට අදාළ වූ විනය ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. දසපනත තියෙනවා. දේව වචනේ තියෙනවා. මේ දිවස්වරුන්ගේ මඟ පෙන්වීම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ එවන්නේ මේ මගේ ජනතාව, මේ ජනතාව නොහික්මුණු ජනතාවක්. ඔවුන්ට ඕන දේ කරන්නට යනවා. එහෙම ගියොතින් ඔවුන් විනාශ වෙනවා. ඒ නිසා ඔබ ගිහිල්ලා මඟ පෙන්වන්න. නමුත් ජෙරමයාට අත්විඳින්නට ලැබෙන්නේ හැම වෙලේම ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර නෙමෙයි. ඔවුන්ව මඟ පෙන්වන්නට යද්දී ඔවුන්ට හරි මඟ පෙන්වන්නට යද්දී ජෙරමයාව පීඩාවට පත් කරන ආකාරය, ජෙරමයාව විනාශ කරන්නට කුමන්ත්‍රණ කරන ආකාරය, ජෙරමයාව තමන්ගේ සතුරෙක් බවට පත් කරගන්න ආකාරය. මෙන්න මේකම තමයි සුදු සුවිශේෂීත් අපි දකින්නේ. යේසුස් වහන්සේ මේ මනුස්සයවගේ සුවපත් කරද්දී, යක්ෂයාව දුරු කරද්දී, බිහිරි යක්ෂයාව දුරු කරද්දී, ගොළු යක්ෂයාව දුරු කරද්දී මෙතන ඉන්නවා කණ්ඩායමක් උන්වහන්සේ කරන කාර්යය කරනව වෙනුවට උන්වහන්සේව විවේචනය කරන්නට උත්සාහ කරනවා. ඇයි හේතුව? මෙයා කවුද අපිට ඉහළින් යන්න? මෙයා කවුද අපිට මඟ පෙන්වන්න? උන්වහන්සේ කියන දේ නෙමෙයි, උන්වහන්සේව එක්කම තරහක් ඇති කරගන්නවා. ඒ නිසා උන්වහන්සේ බොහොම ලස්සන තාර්කික උත්තරයක් දෙනවා. ඒ රාජ්‍ය ඇතුලෙන් බෙදිලා එකිනෙක හැප්පෙනවා නම් ඒ රාජ්‍ය ඉදිරියට ගමන් කරනවද? අද අපේ රට ඇයි ඉදිරියට ගමන් නොකරන්න හේතු වුනේ? අපේ රට මේ තන්ට වැටුනේ ඇයි? අපේ රටේ විනයක් නැතිකම, ආයතනයේ වල විනයක් නැතිකම, පරිපාලනයේ විනයක් නැතිකම. ඒක අස්පනා අපිට පෙන්ලා තියෙන්නේ. ඒතර මේ දේම තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ.
රාජ්‍යයක් ඒක ඇතුළෙම බෙදිලා වෙන් වෙලා කුලල් කා ගන්නවනේ මේක ඉස්සරහට යන්න බෑ. උන්වහන්සේ කියන්නේ ඒ නිසා ඔබ හිතන්නට එපා බෙල්සබුල් යක්ෂාධිපති යක්ෂයාගේ රාජ්‍ය බෙදාගෙන සටන් කරනවා කෙනෙක් කෙනාට කියලා. නෑ අපි බෙදිලා ඉන්නේ. ඔබයි බෙදිලා ඉන්නේ. ඔබයි මේ බෙදීම කරන්නේ. ඔවුන් කිව්වට ජේසු මේ යක්ෂයාගෙන් බලෙන් කරනවා කියලා යක්ෂයාගේ රාජ්‍යය බෙදිලා නැහැ. ඔබයි බෙදිලා විනාශ වෙන්නට යන්නේ. ඔබටයි මේ මඟ පෙන්වීම ලබා ගන්නට හැකියාව නොලැබිලා තියෙන්නේ. අපි අදට සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේ මඟ පෙන්වන්න දෙන්නේ ඒ නිසායි. ඒකයි කියන්නේ ඒ නිසා ඔබගේම වචන වලින් ඔබව විනිශ්චය වෙනවා. මාගේ රාජ්‍ය ගොඩනගන්නට එකතු වෙනා මිසක් මේක කඩන්නට බිඳන්නට උත්සාහ කරන්නට එපා. ඒකදී ඔබ විනාශ වෙනවමයි. ඒ නිසා එකතු වෙන්න මාත් එක්ක එක්රැස් කරන්න, මාත් එක්ක ගොඩනගන්න, මාත් එක්ක එක්රැස් කරන්න දේව රාජ්‍යයට ආත්මයන්. අපි හතර සහෝදර සහෝදරියනි අපි මෙහෙම කතා කළාට අද අපේ ජීවිත තත්ත්වයත් ඕකම තමයි. අපිට දේව වචනේ තියෙනවා, සක්‍රමේන්තු තියෙනවා, ඒ වගේම දසපන්ත තියෙනවා, ඒ වගේම සුද්ධෝ ස්වභාවයේ පනත් තියෙනවා. දේව වචනේ හරහා මඟ පෙන්වන්නෝ ඉන්නවා. නමුත් අපි විනයානුකූල ජීවිතයකද ඉන්නේ? අපි විනයානුකූල ජීවිතයක් ගත කරනවාද? අපි ඊශ්‍රායල් ජනතාවට උඩ පැන බැන්නට අපේ ජීවිතය කොහොමද? අපේ අධ්‍යාත්මික ජීවිතය විනයානුකූල ජීවිතයක්ද? ඒක කවුරුවක් බලා ඉන්න නිසා, කවුරුවක් අහන නිසා, කවුරුවක් දකින හින්දා කරන කන්නම් වැඩක් නැහැ. අර පොලිස් නිලධාරියෙක් හිටියාම සුදීර කපන්න නැතු යනවා. පොලිස් නිලධාරියා නැත්නම් ඕන පාර එහා පැත්තෙනුත් යනවා, අනිත් පැත්තෙනුත් යනවා. එහෙම ජීවිතයක් නම් වැඩක් නැහැ. මේක ඇතුළාන්තයෙන් ආපු ඇතුළාන්තයෙන් එන විනයානුකූල ජීවිතයක් වුණොත් විතරයි දෙවියන් වහන්සේ බොහොම ලස්සනට කියනවා ජෙරමයා දිවස්පසාදිවරයා. එහෙම වුණොත් විතරයි ඔබට ඉදිරි ගමනක් තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ ඉදිරියට යනවා වෙනුවට ආපස්සට ගමන් කරන්නේ. එනිසාම අපි හදර සහෝදර සහෝදරියනි ස්වාමීන් වහන්සේ අද ඔබගෙනුත් මගෙනුත් අහන්නේ ඒ විනයානුකූල ජීවිතය ඔබ තුල මා තුල තියනවාද කියන කාරණය. පුදමේ ඔබට ආදර සමේද මා සතු සැමදේ බාර ගන්න තිලින ලෙසින් ඒ සියලුම දේ මාගේ සිතත් මාගේ කයත් සිතන පතන දේ මාගේ සිතත් මාගේ කයත් සිතන පතන දේ බාර ගන්න තිලින ලෙසින් ඒ සියලුම දේ පුදමි ඔබට ආදර සමිද මා සතු සැමදේ බාර ගන්න තිලින ලෙසින් ඒ සියලුම දේ අපේ ආදර සහෝදර සහෝදරියනි මාගේ සහභාගී යාගය සියලු බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයේත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී
ඔබ වහන්සේගේ ජනයාගේ පඬුරු ඔබට ප්‍රසන්න වනු සඳහා සියලු පව් කසලින් අප සෝදාලුව මැනව. ඔබ වහන්සේගේ සත්‍ය විපාක ලබා ගැනීමට අප මෙහෙවමින් මිත්‍යා ප්‍රීති සන්තෝෂවල ගැලෙන්නට ඉඩ නොහැරිය මැනව. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණනි, සියලු බැයිද සදාතන දෙවි ස්වාමිනි, අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගේ සෑම කල්ලිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවීම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. ඔබ වහන්සේ එම උපවාසය මගින් අප ඔබට පුදන උපහාරය පිළිගැනීමට කරුණා කළසේක. පවට තුඩු දෙන අහංකාරය එමගින් අප තුළ හීන කළසේක. දුගීන්ට දන් දීමට අපට මඟ පහදා ඔබ වහන්සේගේ දයාබරකම අනුගමනය කිරීමට අප කැඳවනසේක. එහින් සුරලොවේ සියලු සුරදූතයන් හා සුදුවතුන්ගේ සාදු නාදයද සමග එක් වී ඉමහත් සොම්නසින් යුතුව ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධය සවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හෝසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හෝසානා. එසේ ස්වාමිනි, ඔබ වහන්සේ සැබෑම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුහසෙන් ආසින් පතිත වන පිණිමෙන් මෙම් පඳු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අපේ සෙහියදිනුවේ මේ පඳුර අප උදෙසා අප සමිදාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශිරුදීරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයාට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක් නිසාදයද මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසුව උන්වහන්සේ කුසලාන්ද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයාට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක් නිසාදයත් මෙය අභිනව වූද අනන්ත වූද ගෙවසුමේ මාගේ රුධීර කුසලානයයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද එය වගුරොල් ලබන්නේය. මාසේ කෙරෙන් පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ. විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සමිදානනි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිදානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවන දායක පූපේද ගැලවීම දෑ කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසු වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධීරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු.
සමිදානනි මුල්ලවේ පෙතර පාත්න ඔබ වහන්සේගේ ශාන්ත සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ විශ්ව එඩියරානන්ද, මල්කම් කාර්ය රංජිත් නැමැති අපගේ අගරදු ගුරුතුමන්ද, එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පැවිදි පිරිස සමගම සභාව දයාගුණයෙන් පෙරපුන්වන්නට සැලැස්සුව මැනව. මෙලොවින් වියවුණු සෑම ආත්මයක්ම සිහි කරමු. ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ ශ්‍රී මරණයට සහභාගී වුණ ඔබ වහන්සේ සමග උත්ථානයේ සහභාගී වීමටද වරම් දුන මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපෙන අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවතමන් ලාලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාව කන්‍ය මරියාවන්ද, ඔතුමන්ගේ වෘත ශුද්ධවත් පතේ ශුද්ධ ජෝසේ මොනිදුන්ද, භාග්‍යවත් අපෝස්තලවරුන්ද, ශුද්ධ ජෝසේ වාස් මොනිදුන්ද, ශුද්ධ සෙබාස්තියන් මොනිදුන්ද සෑම කල්ලිම සදා කාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි, ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ක වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදහටමත් වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේවදේශයෙන් පුහුණු වී අප එඩිතරව මෙසේ යාක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදීත් වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට හසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදානනී සියලු යහපත යමුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි අවනතවයිද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතරවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබායමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දාන්විත සාමයේද සමගියද දානය කළ මැනව. ඔබ වහන්සේ සදහට වැඩවසන සේක, රාජකම් කරන සේක. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමය ඔබ සියලු දෙනා සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙක් කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේව බැටළු පෝතක යානනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේව බැටළු පෝතක යානනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේව බැටළු පෝතක යානනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. සමිදානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි.
එහෙත් වචනයක් පමණක් වදාළ මෙනව. ඊට මාගේ ආත්මය සුවවන්නේය. සුරනිදුන් තීක දෙවිතුමන් වරම රැගෙන වැඩි මනුකයා ජේසු සුරවරා වරම රැගෙන වැඩි මනුකයා ජේසු සුරවරා ආදි දෙගුරුවන් කල එරුදු පාවින් මේ අප මුදන ලෙසින රුදු නිරෙන් යකුගේ බැමිවලින් මේ අප මුදන ලෙසින රුදු නිරෙන් යකුගේ බැමිවලින් බෙත්ලෙහෙම් ගවලනේ ලාගින ගවසැලේ බිලිඳු ලෙසින උපති තන මතේ නිසරු ගවසැලේ බිලිඳු ලෙසින උපති තන මතේ නිසරු ගවසැලේ කුරිරු හෙරෝදියස් නපුරු අදහසින් නසන ලෙසින සෙව්වේ සුරවරා බිලිඳුන් සැම මරා නසන ලෙසින සෙව්වේ සුරවරා බිලිඳුන් සැම මරා අපි ආරක්ෂා කරමු ළඟට සිටින්න. දෙවි ස්වාමිනිය වහන්සේගේ ජීවනදායක ප්‍රසාද නිධානය මගින් ගැලවීමේ තිල්නය අප වෙත දානය කළ මැනව අප ජීවිත ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස ගත කිරීමට අපට වරම් තුන මැනව. මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී දෙවි ස්වාමීන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සමිදානන් වහන්සේගේ සාමය හා ප්‍රේමය තුල ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සදහම් වෙනුවෙන් දිවිදී දෙවරමින් බලවත් වී ලෝ සත වෙත සෙත පෑමුනිදේ ඔබ හට තුති වේවා සෙබස්තියන් මුනිදේ ඔබ හට තුති වේවා ඔබ
වෙත ආදර බැති පෙම් ලෝ සත තුල වැඩි වේවා. සිල් දනාම සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ජෙසුපීටයි ජේසුස් පිටයි ෆාදර්.